තොරාණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන තොටලග තොරණ. තොටලග තොරණේ ඉතිහාසය. තොටලග තොරණ පළමුවරට ඉදිකැරුණේ 1956 වර්ෂයේදී. නමුත් ඊට කලින් පොඩි පෙට්ටි තොරන් පෙන්නලා තිබුණා තොටලගදී. ඒ පෙට්ටි තොරණ හැදුවේ සංඝදාස මාස්ටර්. ඔහු පරණම නාට්‍ය කතා රචකයෙක්. හිතුවක්කාරී වගේ නාට්‍ය කතා ලිව්වේ ඔහු. 1956 වසරේදී පළමුවෙන්ම තමන්ගේ ගෙදර ඉදිරිපිත්ත වෙසක් කාලයේදී පෙට්ටි තොරණක් හදලා පෙන්නුවේ සංඝදාස මාස්ටර්. තොටලග තොරණේ ආරම්භයට මුල පිරුණු අයුරු ගැන අදහස් දක්වමින් රාජා සිරිමානන් පැවසුවේය. අපි ඒ කාලේ පොඩි අය පස්සේ ගමේ තරුණ පිරිස් එකතුවලා මේ පෙට්ටි තොරණ විශාල කරමු කියලා කතා වෙලා සංගමයක් පිහිටුවා ගත්තා. ඒකෙන් පස්සේ තමයි 5650 සරේ ඉඳලා තොටලංග තොරණ ඉදිවෙන්න පටන් ගත්තේ. රාජා සිරිමාන තොරණේ ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. තොටලංග තොරණේ නිර්මාතෘවාය. තොටලංග තොරණ 956 වර්ෂයේදී ඉදිකිරීම සඳහා පිහිටුවාගත් තොරණ සමිතියේ ප්‍රධානියා ලෙස එවකට කටයුතු කරනු ලැබැත්තේ එම තොරණේ නිර්මාතෘවරයා ලෙස සැලකන H.A. විල්බට් පෙරේරාය. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු පදිංචි වී සිටියේ නාගලගම් විදියේ. මගේ තාත්තට ආපු මේ අදහසත් එක්ක තොරණ ඉදිකරන කටයුතු කරලා තියෙනවා. පළවෙනියට ඉදිකරපු තොරණේ ප්‍රදර්ශනය කෙරුණේ මහා භද්‍ර කල්පයයි. අපේ වැඩිහිටියෝ කියන විදිහට ඒ තොරණ නරඹන්න දවස් 12ක් යනකම් ජනතාව ඇවිල්ලා තියෙනවා. ඒ කාලයේ තොටලංග තොරණ නරඹන්න එන ජනතාව වතු මැදින් පැන පැන ඇවිල්ලා තියෙන්නේ. පාර දෙපැත්තේ ලයිට් එහෙම නොතිබ්බ නිසා එන ජනතාවට රේ කළුවර නිසා විලක්කු දල්වලා තිබ්බා. විල්බට් පෙරේරාගේ පුත්‍රයා වන අනුර පෙරේරා BBC සිංහලා සේවයට පැවසුවේය. ජපානයට රැගෙන ගිය තොටලග තොරණ වරක් තොටලග තොරණ ජපානයේ පවා ප්‍රදර්ශනය කෙරුණ බව තොටලග සිරිමානන් පැවසුවේය. 80 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ පැවති ජපාන් එක්ස්පෝ වැඩමුළුවට පැමී සිටි ජපාන් ජාතිකයින් පිරිසක් තොටලග තොරණ දැකලා ඔවුන් අපේ සමිතියෙන් ඉල්ලීමක් කළා ජපානයේදී ඒ තොරණ ප්‍රදර්ශනය කරන්න අවසර දෙන්න කියලා. ඒ වසරේ තොරණේ ප්‍රදර්ශනය කෙරුණේ යමා මහා පෙළහර ජාතක කතාවය. ඒ අනුව ඔවුන් විසින් තොටලග තොරණ ජපානයට රැගෙන ගියා. ඒ තොරණේ විදුලි ශිල්පියා ලෙස කටයුතු කළ B. ආර්යදාස ඇතුළු කණ්ඩායමත් සමගයි. තොරණේ ශිල්පීන් නැවත මෙරටට පැමිණෙන විට ජපාන් ජාතිකයින් විදුලි බල්බ ඇතුළු වටිනා කියන භාණ්ඩ රැසක් පරිත්‍යාග කරලා තිබුණා. ඒ තොරණේ චිත්‍ර නිර්මාණය කළේ ප්‍රවීණ චිත්‍රශිල්පියෙකු වන පුෂ්පානන්ද දෙනිපිටියයි. සිරිමානේ සඳහන් කළේ යා. MT සඳහන් කළේ. පදික වෙළඳුන් පවා ආධාර දෙන තොටලංග තොරණ. තොටලංග තොරණේ නිර්මාණය වූ අයින ඉහා 56 වසරේ සිට මේ දක්වා ප්‍රදර්ශනය කර ඇති වාර සංඛ්‍යාව සහස්‍රයක් වන අතර එය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් දෛනිකව සම්මාදම් එකපු කිරීමට කටයුතුම් කරනු ලබන බව තොටලංග ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ සභාපති මේනක වාසනා විතානාගේ පැවසුවේය. MP තොටලංග තොරණ වෙසක් සමයේදී ප්‍රදර්ශනය කෙරුණත් මේකට වසර පුරාම වැඩ කටයුතු සිදු කරනවා. තොටලංග ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික මහතුන් සහ මේකේ පදික වෙළදාමේ යෙදෙන පුද්ගලයින් පවා දෛනිකව තොරණේ වැඩ සඳහා යම් මුදලක් ලබා දීම සිදු කරනවා. අපේ සමිතියෙන් වෙනම ඒ සඳහා කෙනෙක් පත් කරලා තියෙනවා. ඔහු වසරේ සෑම දිනකම අදාළ මුදල එකතු කරනවා. MP සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයින් දෛනිකව ලබා දෙන රුපියල් 10ක් වස්සේ අද්දයි සහ වගේ මුදල් එකතු වෙලා තමයි වෙසක් සමයේදී මුළු මහත් රටටම බලන්න තොරණ ඉදිකිරීම සිදු කරන්නේ. ඒ විතරක් නෙමෙයි තෝරණ වෙනුවෙන් ලබා දෙන දායක මුදල වෙනුවෙන් සමිතිය විසින් රිසිට් පතක්
ලබාදීම සිදු කරනු ලබනවා. ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ සභාපතිවරයා කරුණු දැක්වීය.